සමිරානෝ මගේ ගෙදරාවේ එතුමානෝ සතපයිමාන තනබිනේ සමිඳුනි අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි. ඔබ කැමතිසේක් නම් මණ්ඩප තුනක් එකක් ඔබටද එකක් මෝසෙස්ටද එකක් එලියාටද සාදන්නෙමි කීය. කන්දෙන් බහින්ද ආරාධනාවක්. ඒ අන්‍ය රූප විලාස වීම සහ අර කඳු මුදුනේ රැඳෙන්නට ඒ අත්දැකීමත් එක්ක එතන නැවතෙන්නට තමයි මේ කතාව අහයන්නේ. නමුත් ඔවුන් කන්දෙන් බැස ඇවිල්ලා මේක අනිත් අයත් එක්ක බෙදා ගන්නවා. ඔබ ජේසුව අත්දකින්න විදිහ, ඔබ ජේසුව අත්දැකපු විදිහ, රෝගී භාවයකින් සුවය, අනතුරකින් ගොඩ යාම, අන්ත අසරණ අගහිතකමකින් එතර වීම, පීඩාවකින් ලැබුණු සුවසහනය, මේ ජේසුගේ ස්පර්ශය, ජේසුගේ ප්‍රාතිහාර්යාත්මක සරණය ඔබ අත්දැකලා ඇති ඕන තරම්. ඒව බෙදා ගන්න. මේ වටපිටාවත් එක්ක බෙදා ගන්න නැතුව ඒක ඔබේම කරගෙන රහස්‍යභාවයක් තියාගෙන වැඩක් නැහැ. යේසු ඔබට කරන ආරාධනය ඔබ මාව තේරුම් ගත්ත විදිය, ඔබ මාව අත්දැකපු විදිය අනිත් අයත් එක්ක ගිහලා කතා කරන්න. මේ චතාරිකය ඔබ සඳහාමයි. මුළු දෙසපිට